ඔයා දන්නවද බිය කෑන් එකක් බොනකොට ඔයාගේ සිරුර ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. ඔයා ගන්නා පළමු උගුරෙන්ම බිය ආහාර මාර්ගය හරහා ගිහින් ආමාශයට එකතු වෙනවා. එහිදී ආමාශයික ඇසිඩ් සමග මිශ්‍ර වී වේගයෙන් පෙන නිර්මාණය කරනවා. ඉන්පසු මධ්‍යසාර අණු ඉතා වේගයෙන් ඔබේ රුධිරයට එකතු වී ශරීරය පුරා ගමන් කරනවා. රුධිර නාල පළල් වී රුධිර ගමනාගමනය වෙනස් වන විට ඔබේ මුහුණ රතු වීම හෝ ඇඟට රස්නයක් දැනෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ඔබේ අක්මාවට ලොකු වැඩ කොටසක් පැවරෙනවා. ඒ මධ්‍යසාර ශරීරයෙන් ඉවත් කරන්න වෙනදාට වඩා දැඩි වෙහෙසක් ගන්නවා. මධ්‍යසාර මොළයට ළඟා වූ විට ඔබේ ස්නායු පද්ධතියේ වේගය අඩාල වෙනවා. ඔබට සැහැල්ලුවක් දැනෙන්නේ නිසයි. නමුත් ඒ සමගම ඔබේ තීරණ ගැනීමේ හැකියාව සහ සමබරතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසා ඔබේ සිරුරේ තියෙන වතුර ප්‍රමාණය ඉක්මනින් ඉවත් වී සිරුර විජලනය වෙන්න පටන් ගන්නවා. ඔබ දිගටම පානය කරන විට ආමාශයේ පීඩනයෙන් පිරී යන අතර හෘද ස්පන්දනය වේගවත් වෙනවා. ඉතින් ඊළඟ වතාවේ බියර් එකක් ගන්න කලින් ඔබේ ඉන්ද්‍රියන් විඳින වේ වෙහෙස ගැනත් පොඩ්ඩක් හිතන්න.